කාගේවත් අතකොළුවක් නොවි කොන්ද කෙලින් තියාගෙන ඉන්න ක්‍රමයේ ඉගෙන ගන්නේ. සෝතාපන්නයාගේ ස්වභාවය. කොන්ද කෙලින් කරගෙන ඉන්න විදිය. ඇත්ත යථාර්ථය අවබෝධ වුණා නම් පින්වතුනි කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන්. එතකොට කාටවත් ඇවිල්ලා ඔබව ගොනාට අඳන්න බෑ. ඇත්ත දැනගත්තාම. එක ගමක හිටියලු අන්ධෙක්. මේ අන්ධයාට ලොකු උමනාවක් තිබුණලු පින්වතුනි හොඳ කෝට් එකක් අඳින්න. මේක හැම තැනම මේක කී යනකොට ගමේ ඉන්න කොල්ලෝ රංචුවට හිතනලු මූට හොඳ වැඩක් කරන්න ඕනේ. මේ කොල්ලෝ රංචුව මොකද කරන්නේ පින්වතුනි? ගෝණි කෑලි ටිකක් ගෙනල්ලා, පරණ ගෝණි පඩංගු ටිකක් ගෙනල්ලා, කෝට් එකක් වගේ තියලා මහලා, පොල් කටු කෑලි ටිකක් ඒකට බොත්තම් විදියට අල්ලලා මූට ගිහිල්ලා දෙනවලු මේ අන්ධයට. මෙන්න පිත්තල බොත්තම් අල්ලපු නියම ආරච්චි කෝට් එකක්. අනේ මූ මේක ඇඳ ගන්නවා. මුට හරි සතුටුයි. මූ අතගාලත් බලනවා. ඊට පස්සේ මූ කෙලින්ම යන්නේ මුගේ අන්ධ රැළ ගාවට. අන්ධ රැළ ගාවට ගිහිල්ලා ඒ අන්ධයෝ ඉස්සරහා කියනවා මේ බලපං පිත්තල බොත්තම් අල්ලපු ආරච්චිලා කෝට් එක මගේ. අතගාලා බලපං ඕන්නම්. අරුණුත් අත ගන්නවා. ඇත්ත නේන්නම් උඹ තමයි අපේ ලොක්කා. දැන් මේ අන්ධ රැළ යනවා පින්වතුනි ගමේ. අන්ධ රැළ ගමේ යන ගමන් අනිත් අන්ධයෝ කියනවා ගමේ ඉන්න අනිත් ඇස් තියෙන අයට බලපං අපේ ලොක්කා ආරච්චිලා ආරච්චි කෝට් එක පිත්තල බොත්තම් අල්ලලා. අනේ අරුන් හක ගගා hina වෙනවා ඇස් තියෙන අය. අන්ධ රැළට මූව හරි ලොකුයි. මං ඔක්කොම උපමා කියන්නේ. ඔය රැළේ කොතනද ඔබ ඉන්නේ කියලා ඔබ දාගන්න. මං ඔබට අපහාස කරනවා හැම නෙමෙයි උපමා මම මේ කියන්නේ. හොඳට තේරුම් ගන්න පින්වතුනි. ඉතින් මේ අන්ධයා ගමේ හැම තැනම නාන තොටුපොළට ගිහිල්ලා පෙන්වනවා බලහම් මගේ කෝට් එක කියලා. මේ ඇස් තියන අයට හැමෝගෙම හිනාවට ලක් වෙද්දී දවසක් පින්වතුනි මේක ඔය කෝට් එක පෙන්නනකොට මේ කඩපිලේ ඉන්නවා වෙද මහත්තයෙක්. මේ වෙද මහත්තයාට පුදුමාකාර අනුකම්පාවක් හිතෙනවා මේ අන්ධයා ගැන. අනේ මේ මූ ගෝණි පඩංගුවක් කරේ එල්ලගෙන ආරච්චි කෝට් එක තියනවා කිය යනවනේ. මොන පාපයක්ද මූ පවුනේ කියලා හිතාගෙන ඒකට කතා කරලා කියනවා වරෙන් අපේ ගෙදර මං ඔබගේ ඇස් දෙකට බේත් දාන්නම්. පින්වතුනි මේ වෙද මහත්තයා මහා අනුකම්පාවෙන් මේ ඇස් දෙකට බේත් දානවා. ඇස් දෙකට බේත් දාලා ඇස් දෙක හොඳ වෙනකොටම පින්වතුනි මේ අන්ධයා මොකක් දිහාද බලන්නේ? තමන්ගේ කෝට් එක දිහා. බලපු ගමන් තේරෙනව නේද? හදෙයනේ මම මේ මොකද්ද කරගත්තේ කියලා. මට කියන්න ඒ කෝට් එක විසි කරන්න කොච්චර වෙලාවක් යයිද? ඒ මොහොතේම ගලවලා විසි කරනව නේද? ඊට පස්සේ හිතනව නේද අනේ මේ අසත් පුරුෂයෝ නම් මට කවදාකවත් ලැබෙන්න එපා කියලා. එදා නේද පින්වතුනි අසත් පුරුෂයව අඳුනගත්තේ. ඔය ඇස් දෙක ඇරෙනකන් අසත් පුරුෂයා කවුද කියලා පේන්නේ නේද? පින්වතුනි ඔය උදාහරණ කතාවේ අන්ධයෝ කවුද? මේ පෘථග්ජන පිරිස. වෙද මහත්තයා තමයි පින්වතුනි මේ ධහම අවබෝධ කරගත් ආර්ය උත්තම පිරිස. අන්ධ රැළත් එක්ක ඉන්නකොට හැමෝටම හරි ලොකුයි ඉතින්. මේක තමයි අපේ ලොක්කා පිත්තල බොත්තම් අල්ලපු කෝට් එකක් ඇඳන් ඉන්නේ. ඉතින් හරි ලොකුයි අනිත් අන්ධයන්ට. නමුත් ඇස් අරන් ඉන්න පිරිසට hina දැක්කහම. එහෙනම් ඇස් අරන් ඉන්න පිරිස කියලා කිව්වේ පින්වතුනි මේ ධහම අවබෝධ කරගෙන සෝතාපන්න ඵලයේවත් අඩුම තරමේ ලැබපු අය. ඒ අයට hina යනවා මේ මිනිස්සු කරන දේවල් දැක්කහම.